අයිබෝන් පුතාලා මේ වගේ මීටින් එකක් ගන්න හිතුවේ 2025 ලාස්ට් සෙමින එක. ඒ කියන්නේ 2025 ඔලොලිය ළමයින්ටත් 2026 ඔලොලිය ඉන්න ළමයින්ටත් දෙගොල්ලොන්ටම අපි කරනවා විශේෂ බයෝ වැඩසටහනක්. ඒ කියන්නේ ඕලෙවල් වල තියෙන බයෝ කවර් කිරීමේ වැඩසටහනක් විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම ප්‍රී කරන්නේ සෙමින එක සම්පූර්ණයෙන් ප්‍රී කරන්නේ. ඒ වගේම මේ ටියුට් එකක් හම්බ වෙනවා. ඔයාලට තමත් වටිනා ටියුට් එකක්. සාමාන්‍ය 1500 1000ක කොස්ට් එකක් යන ටියුට් එකක්. හැබැයි පුතා ටියුට් එකට අපි අය කරන්නේ රුපියල් 150ක් විතරයි. සෙමින එක සම්පූර්ණයෙන් ප්‍රී ටියුට් එකට 150ක් විතරයි අය කරන්නේ. නැවත කිසිම අය කිරීමක් සිදුවන්නේ නැහැ මේ සෙමින එකේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ ඒ ටියුට් එක සම්පූර්ණයෙන්ම ගුරුවරුන්ගේ අධ්‍යයනයට යොදලා තියෙන්නේ. කියන්නේ මම අධ්‍යයනය කරලා විශේෂ ගුරුවරුන් යටතේ අධ්‍යයනය කරපු ටියුට් එකක්. ඉතින් ඒ ටියුට් එක හැදුවට මාර විදිහට ස්තුති කරා. මොකද ඒක ගුරුවරයෙක් නැතු වුණත් ළමයින්ට ඉගෙන ගන්න පුළුවන් වෙන තරමටම සරලව හදලා තියෙන ටියුට් එකක්. බයෝ ටික වෙනම පාඩම් කරන්න ඉන්න ළමයින්ට ඒ වගේම මම මේ අවස්ථාව යොදාගත්තේ බෝගස්ව මහාවිද්‍යාලයේ කියන්නේ මම ඉගෙන ගන්න විද්‍යාලයට හේතුව එකේ ඉන්න ළමයින්ට විද්‍යාව කියන සබ්ජෙක්ට් එක සාමාන්‍යයෙන් ගොඩක් දුරට මගහැරිච්ච සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒ නිසා ඒ ළමයින්ට තමයි මම ඒක යොදාගෙන තියෙන්නේ. ඉතින් විශේෂ පණිවිඩයක් ගෙන්න තියෙනවා. බෝගස්ව මහාවිද්‍යාලයේ ළමයි හැර පිටිමුත් ළමයි සම්බන්ධ කරගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හින්දා ඕනෑම පාසලක ඉගෙනු ලබන දරුවෝ ඕනෑම පාසලක ඉගෙනු ලබන දරුවෙක් වුණත් මෙහෙම සම්පූර්ණ නොමිලේ කරන සම්මන්ත්‍රණය සඳහා අයකිරීම ගස්තු 150යි. ඒ කියන්නේ ටියුට් එකට විතරයි. අපේ සියවත කිසිම අයකිරීමක් සිදුවන්නේ නැහැ. ඉතින් යටතේ වැඩ සිද්ධ වෙන්න නියමිතයි. තව සති මේ සතියයි තව සතියක කාලයක් තියෙනවා. ඒ කියන්නේ හරියටම දිනේ දෙනවා නම් අපි ඔයාලට දෙවෙනිදා පහුවෙලා ඒ වගේම 6 වෙනිදාට කලින් දවසක් තමයි දාලා තියෙන්නේ. සමහර විට දෙවෙනිදා පහුවෙලා 11 වෙනිදා වෙන්න පුළුවන්. ගොඩක් දුරට 11 තමයි මම තීරණය කරලා තියෙන ලොකු හේතුවක් මත 11 වෙනිදාට දැම්මේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා එන්න. ඔයාලට සම්පූර්ණයෙන්ම ප්‍රිය කරන වැඩක්. මේක මාර විදිහට වටි. ඉතින් ඇවිල්ලාම බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඉතින් තව නිවුස් එකක් පොඩි එකක් දෙන්න තියෙනවා. ඉතින් මම ටියුෂන් ක්ලාස් නවත්තනවා. ඉතින් ඒත් ළමයින්ගේ දෙමාපියෝ ළමයි කැමති නෑ මම ටියුෂන් නවත්තනවට. මෙහෙමයි ළමයි. ඔයාලා ගැනත් මං හිතන්න ඕනේ, මං ගැනත් මං හිතන්න ඕනේ. මගේ ඉගෙනීම් කටයුතු සඳහා තමයි මම ටියුෂන් අවුරුද්දක කාලයක් නවත්තන්නේ. ඉතින් අවුරුද්දක කාලයක් නැවතුවට 2027 2028 වගේ අවුරුදු වෙනකොට නැවතත් ළමයි හට අධ්‍යාපනය ලබා දීමට ටියුෂන් ක්ලාස් පටන් ගන්න මම ඩිසයිඩ් කරලා තියෙනවා. ඉතින් හැමෝටම නිවුස් එකක් විදිහට දෙන්න තියෙනවා. එහෙනම් හැමෝම වැඩ ටික කරගමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. ඉතින් එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ සම්පූර්ණයෙන්ම ප්‍රේ කරන 150ක අය කිරීමක් පමණයි ටියුට් එකට අය කරන්නේ. ඒක ඔයාලට දැනෙන්නව නැති වෙයි ටියුට් එක දැක්කහම. يعني ටියුට් එක දැකපු කට්ටිය සමහර විට ඉන්න පුළුවන්. එහෙනම් මම එළියට තාම ටියුට් එක දීලා නැහැ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ වැඩේට නොමිලේ කරන වැඩේට සම්බන්ධ වෙන්න. ඉතින් ඔයාලගේ ජීවිත ගොඩක් දුරට වෙනස් වෙයි. ගොඩක් ආර්ට් වාගලුවට එයි. ඉතින් අධ්‍යාපනය වෙන කරන්නේ කොහොමද? ඉතින් අධ්‍යාපන ස්ට්‍රෙත් එකක් නැතුව කරගන්නේ කොහොමද? එතකොට ඉදිරි අනාගතයේ සාර්ථක කරගන්න මොකද්ද අපි හදාගන්න ඕනේ ඇම්බිෂන් එක. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් වලට ඒ කියන්නේ ඇම්බිෂන් එකක් මට කියන්න බෑ. ඇම්බිෂන් එක ඔයා හිතන්න ඕනේ. ඒ හිතන්න අවශ්‍ය ඇනලිසිස් පාර්ට් එක සම්පූර්ණයෙන්ම ඉතින් තේරුම් කරලා දෙන්නම්. ඉතින් එන්න ආරාධනා කරනවා බෝගස් මහාවිද්‍යාලයේ මේන් හෝල් එකේ සම්පූර්ණයෙන්ම කරන ප්‍රී වැඩසටහනට. ඉතින් හැමෝටම ආරාධනා කරලා තියෙනවා. එහෙනම් හැමෝටම ආයිබෝවන්.